සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 මැයි 19 වෙනි සඳුදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියල් සාපේක්ෂව ඩොලරය, ඒ වගේම විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඇමරිකානු ඩොලරය අද හුවමාරු වටිනාකම 305.22යි. ඒ වගේම යුරෝ එකක වටිනාකම 330.25ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඒ වගේම සෞදි රියාල් එකක අද හුවමාරු වටිනාකම 81.52යි. කටාර් රියාල් එකක හුවමාරු වටිනාකම 81.26ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. කුවේට් ඩිනාර් එකක අද හුවමාරු වටිනාකම 976.22යි. ඔමාන් රියාල් එකක අද හුවමාරු වටිනාකම 772.26යි. ඒ වගේම බහරයින් ඩිනාර් එකක අද හුවමාරු වටිනාකම 782.91යි. ඩුබයි ඩිරාම් එකක හුවමාරු වටිනාකම 81.53යි. ඒ වගේම ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව සවුත් කොරියන් වොන් එකක වටිනාකම රුපියල් 0.240ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලර් එකක අද හුවමාරු වටිනාකම 186.81යි. ජෝර්දාන් ඩිනාර් එකක අද හුවමාරු වටිනාකම 423.51යි. ලෙබනන් පවුන් එකක හුවමාරු වටිනාකම රුපියල් 0.0033ක් විදියට අවසාන වශයෙන් ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක වටිනාකම 81.23යි. ඒ වගේම සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 330.25ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න විදියට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තියෙනවා.